මම මේ වීඩියෝ එකෙන් කියන්න යන්නේ අපෙන් කස්ටමර්ස්ලා අහන තවත් ප්‍රශ්නයකට උත්තරයක්. එතකොට ඔයාලන්ට පේනවා මේ ඔයගලන්ට පේන්නේ වයරින් රෝලක්. දුඹුරු පාට වයර් රෝලක් මෙතන දුඹුරු නෙමෙයි අලු පාට වයර් රෝලක් ඔයාලන්ට මෙතන පේනවා. එතකොට කස්ටමර්ස්ලා ඇවිල්ලා අපෙන් මේක ඉල්ලන්නේ වයරින් රෝලක් කියලා. ඒතර වයරින් රෝලක් කිව්වම වයරින් කරන රෝල් තව ගොඩක් තියෙනවා. ඒත් ඒගොල්ලෝ අදහස් කරන්නේ වයරින් රෝල කියන්නේ මෙන්න මේක තමයි. ඒතර මොකද්ද මේ වයරින් රෝල කියලා ඉල්ලන්නේ සහ ඒකට ඇත්තටම කියන නම ගැන අපි බලමු මේ වීඩියෝ එකේ. එතකොට මේ වයරින් රෝල කියන එකේ ඇත්තම නම තමයි 113. මෙතන ගහලා තියෙනවා. මේකේ තියෙන 1 නැත්නම් 1 ඇල ඉරක් 1.13 කියලා ගහලා තියෙන්නේ. ඒතර ඒකෙන් තමයි මේ 113 කියන නම හැදෙන්නේ. ඒතර මේකේ ඇත්තම නම 113. නැත්තම් මේක ඉස්සර කිව්වා 1044 කියලා. දැන් නම් අලුත් අංකනට අනුව මේකට 113 කියලා තමයි කියන්නේ. එතකොට අපි බලමු මේ ලේබල් එකේ තියෙනව තේරුම. එතන මුලින්ම තියෙනවා මෙතන නොමිනල් ඒරියා කියලා. ඒ කියන්නේ මේකේ වයර් එකේ ඇතුළේ තියෙන කම්බියේ වර්ගඵලය. නැත්තම් කම්බිය කැපුවොත් එහෙම ඒකේ තියෙන වර්ගඵලය. මං ගාව තියෙන පොඩි කම්බි කෑල්ලක් වයර් කෑල්ලක් මම ඒක පෙන්නන්නම්. මේ තියෙන 113 වයර් කෑල්ලක්. එතකොට මේක උනට පේනවා කම්බිය. තඹ කම්බිය. මෙන්න මේ තඹ කම්බියේ වර්ගඵලය තමයි ඒ කියලා තියෙන්නේ. ඒ වර්ගඵලය 1 මිලිමීටර් නැත්නම් 1 වර්ග මිලිමීටර කියලා ඒක දාලා තියෙනවා. ඊළඟ සයිස් එක තියෙනවා. සයිස් එක තියෙන්නේ 1 ඇල ඉරක් 1.13 කියලා. ඒතකොට මම කලින් කිව්වා මේ 113 කියලා කියන්නේ මෙන්න මේකෙන් තමයි. ඒතකොට මේකේ තේරුම මොකක්ද? මේ 1 කියලා කියන්නේ ඇතුලේ තියෙන එක කම්බියයි කියලා කියන එක තමයි ඒත් කියන්නේ. ඒ කියන්නේ ඇතුලේ තියෙන එක කම්බිය කියන එක කියන තමයි මේ 1 කියලා දාලා තියෙන්නේ. ඒතකොට ඔයාලන්ට පේනවා මෙතන අපේ වයර් එක ගත්තාම ඇතුලේ තියෙන එක කම්බිය නේ. මෙතන මම හිතනවා පේනවා ඇති කියලා. මේකේ තියෙන්නේ එක කම්බියයි. එක කම්බියයි තියෙන්නේ. හරිද? එතකොට 1 ඇල ඉරක් 1.13 කියන්නේ මේ කම්බියේ මේ වයර් එක ඇතුලේ තියෙන නැත්නම් ඇතුලේ තියෙන වටේ තියෙන රබර් එක ඇතුලේ තියෙන කම්බියේ ඩයමීටර් නැත්නම් විස්කම්බය තමයි මේ 1.13 කියලා කියන්නේ. ඒතර අපිට ඒක ලොකුවටම දැනගෙන ඉන්න ඕනේ නැහැ. වැඩක් කරනවා නම් අපිට මේකේ ඇත්තටම හරිනම දැනගෙන ඉන්න ඕනේ. ඊට අමතරව මේකෙන් කොච්චර කරන්ට් එකක් යනවද කියලා දැනගෙන ඉන්න ඕනේ. එතකොට මේ 113 කියන වයර් එකෙන් අපිට සේෆ්ලි නැත්නම් ආරක්ෂිතව ඇම්පියර් 10ක් යවන්න පුළුවන්. එතකොට මේ වයර් එක අපිට භාවිත කරන්න පුළුවන් ප්‍රධාන වශයෙන්ම ලයිට් වලට. ලයිටින් සර්කිට් වලට තමයි මෙන්න මේ වයර් එක අපි භාවිත කරන්නේ. ඒ කියන්නේ අපිට ඔය බල්බ් වලට, පැනල් ලයිට් වලට, ටියුබ් ලයිට් වලට ඒ වගේ ඒවට වයරින් කරන්න අපිට මේක භාවිත කරන්න පුළුවන්. ඊට අමතරව සීලින් ෆෑන් එකකටත් මේකෙන් වයරින් එක ගහගන්න පුළුවන්. ඒත් ප්ලග් බේස් වගේ ඒවා වයර් කරනකොට නැත්නම් වතුර මෝටර වගේ ඒවට මෙන්න මේ වයර් එක දාන්න බෑ. මේක දාන්න පුළුවන් ලයිටින් සර්කිට් වලට. හරි අපි බලමු ඊළඟට මොකද්ද මේකේ තියෙන්නේ කියලා. එතකොට මේකේ තියෙනවා number of core single core කියලා. ඒ කියන්නේ මේකේ තේරුම මේ වගේ කවර් එකකින් නැත්නම් වට කරපු මේ වගේ රබර් එකකින් වගේ වට කරපු වයර් එකයි තියෙන්නේ කියලා මේ කියන්නේ. ඔයාලට පේනවා මේක එක වයර් එකයි තියෙන්නේ. මේක ඇතුලෙන් වල පේනවා නිල් පාට එකක්. මම ඒ පාට ගැන ඊළඟට කියන්නම්. කොහොම හරි මෙන්න මේ වට කරපු එකක් තියෙනවා කියන එක තමයි මේකෙන් මේ සිංගල් කෝ කියන එකෙන් කියන්නේ. ඊළඟට පාට ගැන කියනකොට කලර් එක බ්‍රවුන් කියලා තියෙනවා. ඒ කියන්නේ අපි දන්නවා සාමාන්‍යයෙන් වයරින් එකක් කරද්දී නිල් සහ දුඹුරු කියන පාට දෙකෙන් තමයි වයර් දෙක යවන්නේ. ඒ කියන්නේ නිල්ල ගෑවන්නේ නියුට්‍රල් එකට, දුඹුරු ගෑවන්නේ ලයිව් එකට නැත්නම් ෆේස් එකට. එතකොට අපිට ඒක කැපුවම බලා ගන්න එළිය නම් කියන්න බෑ. කැපුවම බලා ගන්න පුළුවන්. දැන් මේක වලට පේනවා මේක නිල් එකක් තියෙන. ඒ කියන්නේ මේ නියුට්‍රල් එකට දාන වයර් එක තමයි මගේ මේ අතේ තියෙන්නේ. මේ පොඩි කැල්ල මම කපලා තියාගෙන තියෙන්නේ. එතන මේ වයර් රෝලේ තියෙන එක තියෙන්නේ. මෙන්න මේ වයර් රෝල් එකක් කැපුවොත් එහෙම මලුම් පෙන්නන්න try එකක් දෙන්නම්. මෙතන පේයිද නැහැ. මේක කැපුවා මේක ඇතුලේ තියෙන දුමුරු පාට කවරයක් තමයි තියෙන්නේ. ඒක මම පේන්නේ නැතුව තියෙන නම් ස්ටුඩියෝ තියෙන නිසා. මේ තින්නේ නිල් පාටනේ. මේක නම් පේනවා පැහැදිලිවම නිල් පාටක් තියෙනවා. එතකොට අරකේ තියෙන්නේ දුමුරු පාට එකක් තමයි මේ තියෙන්නේ. වටේ මේ වලන කම්බිය මුලින් බලන වටේ නිල් පාට තියෙනවා. අතන මේ වයර් රෝල ඇතුලේ තියෙන මේ වයර් එක කැපුවොත් එහෙම ඒකේ තියෙන දුමුරු පාට කවරයක්. එතකොට ඒක තමයි ඒ කාලය කියලා කියන්නේ. එතකොට ආ තියෙන්නේ දුමුරු නිලු විතරයි. මේ තියෙන දුමුරු පාට. එතකොට ලෙන්ත් එක කියලා කියන එක නම් තේරෙනවා ඇති. ඒක තියෙන්නේ 100 මීටර කියලා. ඒ කියන්නේ මේ වයර් රෝලේ මීටර් 100ක වයර් එකක් තියෙනවා. නැත්නම් 100ක
මීටර් 100ක් දිග වයර් තියෙනවා මෙන්න මේ වයර් රෝලේ. මේ යට තියෙන එක නම් එච්චර වැදගත් කමක් නැහැ සාමාන්‍ය මොස්ෆෙට්ට. මම කියන්නම් මේකේ වෝල්ටේජ් කියලා තියෙනවා U0 ඉරක් U කියලා 300 500 කියලා. මේ U0 කියලා කියන්නේ වයර් එකේ නම් අර්ත් එකට දරා ගන්න පුළුවන් වෝල්ටේජ් එක. නැත්තම් වෝල්ටියදා වෙනස. ඒක 300 කියලා තියෙනවා. අනිත් එක තියෙන්නේ වයර් එකේ ඉඳන් වයර් එක. නැත්නම් කන්ඩක්ටර් එක ඉඳන් කන්ඩක්ටර් එක වෝල්ටේජ් වෙනස. ඒක 500 කියලා තියෙනවා. ඒක එච්චර වැදගත් කමක් නැහැ. මට කියන්න ඕනේ මේක තියෙන්නේ 300 500 කියලා. ඒ කියන්නේ අපේ සාමාන්‍යයෙන් ගෙදර වෝල්ටේජ් එක 230යි නේ. එතකොට මේකේ උපරිම සීමාව තියෙනවා 300 500 කියලා. ඒ කියන්නේ මීට වඩා යටින් තමයි අපේ ගෙදර වෝල්ටේජ් එක තියෙන්නේ. එතකොට ඉතින් කිසි ප්‍රශ්නයක් නැතුව අපිට මේ වයර් එක අපේ ගෙදර වයරින් වලට යූස් කරන්න පුළුවන් ලයිටින් සර්කිට් වලට. එතකොට ඊට පස්සේ නම් මේ වයරින් රෝලක් කියලා ඉල්ලන්න නැතුව මෙන්න මේක ඉල්ලන්න 113 රෝලක් දෙන්න කියලා. නැත්නම් 104 රෝලක් දෙන්න කිව්වත් අවුලක් නැහැ. ඒවල මේකෙත් එක බ්‍රෑන්ඩ් තියෙනවා. මම බ්‍රෑන්ඩ් ගැන කතා කරන්න යන්නේ නැහැ. සාමාන්‍යයෙන් ලංකාවේ තියෙන හොඳ බ්‍රෑන්ඩ් එකක්. අනිත් චයිනීස් තරම මේව නැතුව ඉතින් ඔය කැල්නි ACL Sierra Orange ඔය වගේ තියෙනවා බ්‍රෑන්ඩ් ගොඩක්. ලංකාවේ සාමාන්‍යයෙන් භාවිත කරන ඒ වගේ එකක් අරගෙන අපිට සාමාන්‍යයෙන් අපේ වැඩකට පාවිච්චි කරන්න පුළුවන්. ඒතර මේකේ තව දෙයක් තියෙනවා. මේකේ 100 මීටර වගේම මේකේ තියෙනවා 50 මීටර රෝලුක් තියෙනවා. එතකොට 100 මීටර එක ගත්තොත් එහෙම ඒකේ දුඹුරු සහ නිල් කියලා තියෙනවා. ඒ වගේම 50 මීටර එකේ දුඹුරු නිල් කියලා තියෙනවා. ඉතින් ඔන්න ඔක තමයි මේ 113 නැත්තම් මේ වරින් රෝල කියන එකේ ගැන ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ.